දැනීම තනං කොහෙද අක්කේ ගියේ? මං කී පාරක් කතා කරාද? මම වශයෙන් දාගෙන ගියා. පුදුම වස්කිරිල්ලක් නේ. කොච්චර වෙලාද? අපරාධේ. අක්කගේ ඔෆිස් එකේ බොයි අන්තිම 3 දිනකට ඔලේක අක්කට බලන්න බැරි වුණානේ. මම ආඩ බොරු කියන්නද? අක්කගේ ඔෆිස් එකේ බොයිගේ වොයිස් එක නම් මේ ජයන්ත ගංගා ආපු නංගි නේද? ඔව් අයියේ. මම ජයන්තට ගොඩක් අවවාද කරා. ජයන්ත නංගිලගේ බෝඩිමට ආවේ නැද්ද? බෝඩිමට නම් ආවා. අවිත් අපිට හොඳටම බැනලා තර්ජනය කරලා ගියේ. මාර මිනිස්සෙක්. Taman ගැතින් වැරද්දක් වුණා නම් මේක හරි ගස්ස ගන්න ඕනේ. අනික ඔයගේ ප්‍රශ්නයකට මිනිහෙකුට පැනලා යන්න බෑ. අයියා දන්නවනේ ගෑණියේ කොයි වගේ තත්වයකට වැටුණාම කොච්චර අසරණ වෙනවද කියලා. අනික අපි හැම කෙනාම ගමෙන් ආපු බොහොම දුප්පත් අය. කොළඹ පවුල් අය වගේ නෙවෙයි. අපේ ගම්වල අය මේ වගේ දේවල් වලට මිනි මරන්න උනත් පෙළඹෙනවා. එයාලට මේවා ගොඩක් ලැජ්ජ හිතෙන දේවල්. මට නොතේරෙනව නෙවෙයි නංගි. මම මේ මිටියට සමාජය ගැන හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අනික මම මනුස්සකම කියන එකත් හොඳට අඳුරනවා. නංගිලා යන්න. මම මේ වැඩේ කොහොම හරි සෙටල් කරලා දෙන්න. අයියේ එදා ජයන්ත ඇවිල්ලා කරපු වැඩෙන් අපිට බෝඩිමේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මට තව දවස් දෙක තුනක් දෙන්න ඕන නංගි. අපි ගිහින් එන්නම් අයියේ. ඊයේ වයිෆ්ට සත්තමක් දැම්මා කියලා ආරංචි. මට තාම වයිෆ්ලා නැහැනේ. මොකද නැත්තේ? ඉන්නවා. හැබැයි නීතියෙන් නෙවෙයි. ඒක මම පිළිගන්නවා. මේ උඹ කාගේවත් කේලම් අහන්න නැතුව හිටපන්. මං කාගේවත් කේලම් අහන්නේ නැහැ. මං උඹව බේර ගන්න හදන්නේ. හරියගෙන උඹ යාළුවෝ බේර ගන්න හදන විදිහ. උඹට ඕනේ කොහොම හරි මාව උගලට අහු කරන්න. ඉස්සා. උඹ පත්තරයක ටීවී එකක නිවුස් එකක් බලන එකෙන් නෙවෙයි. උඹ ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉස්සර වගේ දැන් ගෑණියෙක්ව අමාරුවේ දාලා අක බලන් ඉන්න බෑ. දැන් DNA පරීක්ෂණයක් කියලා එකක් තියෙනවා. ඒක කරපු ගමන් උඹයි තාත්තා කියලා නිකම්ම මාට්ටු වෙනවා. මං තනියෙන් කරපු දෙයක් නෙමෙයි. නීතියට එහෙම කියලා බේරෙන්න බෑ. නියම මාත්‍යෙක් විදියට වැරද්දරි ගස්සගනි. අහිංසක කෙල්ලෙක් නේ. ඒ කෙල්ලගේ වැරද්දක් නම් මට පේන්නේ නැහැ. උඹද අපිට කන්න දෙන්නේ? නිකන් ඉන්නපන්. උඹට තියෙන රස්සාවක් නැති ප්‍රශ්නේද? මම උඹට මගේ බයික් ෂොප් එකේ රස්සාවක් දෙන්නම්. මම උඹට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ පඩියකුත් දෙන්නම්.
මොනවාද අපේ ඔච්චර කල්පනා කරන්නේ?